මනුස්සයාගේ ජීවිතයේ ඇතුලේ හිමින් සක්මන් කරගෙන යනකොට මේ මනුස්සයාට දැනෙන්න පටන් ගන්න දේවල් කීපයක් තියෙනවා. මට ඇමරිකාවට යන්න තිබුණා නම් සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. මට නුවරඑළිය පැත්තේ ගියක් තිබුණා නම් මට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. මට මේ කාමරයට වඩා වෙනත් කාමරයක් තිබුණා නම් මට සන්තෝෂ වෙන්න පුළුවන්. මට මං ආස කරන ওই ඇඳුම් ටික තිබුණා නම් මට සන්තෝෂ වෙන්න පුළුවන්. වැස්ස කාලේට මට සන්තෝෂ වෙන්න පුළුවන්. සමයකේ රශ්මියේදී මට සන්තෝෂ වෙන්න පුළුවන්. ඒතකොට දැන් අපි මොකද්ද මේ කරන්නට යන්නේ රත්තරන් මේ තාත්තිපදේදී? අපේ මනස පුංචි තැන්වල ෆික්ස් කරන්නයි යන්නේ. මේ වකවානුවේදී මට සන්තෝෂ වෙන්න පුළුවන්. මේ හැඩතලවලදී මට සන්තෝෂ වෙන්න පුළුවන්. මේ වර්ණයන් වල මට සන්තෝෂ වෙන්න පුළුවන්. මේ පුද්ගලයන් සමග මට සන්තෝෂ වෙන්න පුළුවන්. මේ ස්නානයේදී මට සන්තෝෂ වෙන්න පුළුවන්. එතකොට දැන් වෙන ස්ථානයකට ගියාම මට සන්තෝෂ වෙන්න බෑ. වෙන පුද්ගලයෙක් මුණ ගැහුනම මට සන්තෝෂ වෙන්න බෑ. දැන් ඔබ අරගෙන බලන්න ওই පාටි එකට මේ ඉන්වයිට් කරාට පස්සේ ඔබ ඉක්මනටම බලන්නේ මොනවද? අරගොල්ලෝ ඇවිල්ලාද කියලා පොඩ්ඩක් බලන්න. එතනට කියලා පොඩ්ඩක් සෙට් වෙමු. මේගොල්ලෝ ඇවිල්ලාද කියලා බලන්නකෝ. මේගොල්ලෝ ගාවට කියලා සෙට් වෙමු. ඇයි මට විශ්වාසයක් තියෙන්නේ මගේ මනසට මම අහවල් ටේබල් එකේ අහවල් කණ්ඩායමේ ගිහිල්ලා ඉඳගත්තුත් විතරයි මට සතුටක් තියෙන්නේ කියලා. එතකොට මගේ මනසට කවදා හරි දාලා තිබුණා නම් ඕනෑම ටේබල් එකක ඕනෑම පුද්ගලයෙක් ගාව ඕනෑම රටක ඕනෑම තැනක ඕනෑම වර්ණයක් ඉදිරියේ ඕනෑම හැඩතලයක් ඉදිරියේ මට ඒ වෙලාවේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. එතකොට දැන් මොකද්ද අපි දැන් මනසට දාලා පුරුදු කරගන්නට ඕනේ? මනසට දාලා පුරුදු කරගන්නට ඕනේ තන මට ප්‍රශ්නයක් නැහැ. පුද්ගලයෝ මට ප්‍රශ්නයක් නැහැ. මොකද සතුට තියෙන්නේ ඒ පුද්ගලයෝ නිසා නෙමෙයි. ඒ තන නිසා නෙමෙයි. සතුට තියෙන්නේ මං හිතන විදිය නිසා. මම ක්‍රියා කරන විදිය නිසා. මම හැසිරෙන විදිය නිසා. මම දකින්න කෝණයන් නිසා තමයි මේ සතුට තියෙන්නේ. දැන් අපි දන්නේම නැතුව මොකද කරලා තියෙන්නේ? අපිව සතුටෙන් තියන්න කියලා අපි සතුට හිඟා කරනවා. පුද්ගලයෝ ළඟ තනින් තන බාන්ඩයන් තුල හිඟා කාලා කියනවා ඒක මට ලැබුච්ච නැති එක නම් පුදුම දුකක්. අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබේ ජීවිතය ඇතුලේ කවදා හරි ඔබ පුරුදු වුණා නම් ලැබිච්ච දේ තුල ඔබට සතුටු වෙන්න, තියෙන දේ තුල ඔබට සතුටු වෙන්න, එදාට ඔබට තේරෙන්න පටන් ගන්නවා සතුට තියෙන්නේ බාන්ඩයන් වල නෙමෙයි. සතුට තියෙන්නේ පුද්ගලයන් තුලත් නෙමෙයි. සතුට තියෙන්නේ රටවල් වල නෙමෙයි. ඔබේ මනස තුල සිටින ආකාරය තුල. ඉතින් මේක හදාගන්න ඔබට මට මිනිස්සුන්ව වෙනස් කරලා බෑ. මහත්යා වෙනස් වුණා නම් මං සන්තෝෂයෙන් ඉන්න තිබුණා. මගේ අම්මා තාත්තා වෙනස් වුණා නම් මං සන්තෝෂයෙන් ඉන්න තිබුණා. මේ කාවක්වත් වෙනස් කරත් වැඩක් නැහැ. ඔබ වෙනස් වුණේ නැත්තම්. ඔබ වෙනස් පුද්ගලෙක් වුණ දාට එදාට සතුට කියන දේ ඔබ තුළින් දෝර ගලන්න පටන් ගන්නවා. ඔබ ඇමරිකාවට ගියාම සතුට. ඔබ ස්පිතාලට ගියාමත් සතුටක් එනවා මිනිස්සුන්ට. ඔබ මාකට් ප්ලේස් එකට ගියාමත් එතන සතුටක් හම්බ වෙනවා. ඔබේ ගෙදර හිටපුවාමත් ඔබගේ තුලින් සතුටක් හම්බ වෙනවා. ඔබ ඉන්නේ කොහෙද? එතනින් අර සතුට කියන දේ ඔබ දුර ගලන්න සලස්සනවා විතරක් නෙමෙයි ඒ සතුට ඔබ මුක්ති විඳින්න පටන් ගන්නවා. අපි යාඥා කරමු. පරිශුද්ධ පියාණනි, ඔබ වහන්සේ මේ සතුට හොයන්න අපිට මාවත් එලිපෙහෙලි කරලා දුන්නේ නැහැ. ඒ සතුට හොයාගන්න අපි තුළටම ඇතුල් වෙන්නයි ඔබ වහන්සේ ඇරයුම් කළේ. මා තුළ තියෙන සතුට ඒ ස්ථානීය ස්ථාපිත කරගන්න. මා තුළ තියෙන ඒ සතුටේ බලය
ඒ ස්ථානය තුල ඇත්තක් කරගන්න. ඒ නිසා ස්වාමිනී එවැනි අභ්‍යන්තරික ශක්තියක් අභ්‍යන්තරික ප්‍රඥාවක් මගේ ජීවිතය ඇතුලේ ඔබ වහන්සේ ස්ථාපිත කළ බව මෙකීදී අපගේ ස්වාමීන් සතුට ගෙන දෙන්නා වූ ජීවමාන ස්වාමීන් වහන්සේගේ නාමයෙන්ම අපට ලැබෙනවාමයි.